ආයුබෝවන් අපි අද පුද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම සම්බන්ධයෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. මේකත් කාර්යාලවල වැඩ කරද්දී ඊටාම වැදගත් මාතෘකාවක්. මොකද ආයතනයේ ඉන්න සෑම කෙනෙකුටම පුද්ගලික ලිපිගොනුවක් තියෙනවා. එහෙමනම් ඒ හැමෝගෙම පුද්ගලික ලිපිගොනුව හරියට නඩත්තු කරන්නේ කොහොමද? එහෙමන හරි විදිහට පුද්ගලික ලිපිගොනුවක් නඩත්තු කිරීමේ තියෙන වැදගත්කම මොකක්ද? පුද්ගලික ලිපිගොනු නඩත්තුව සම්බන්ධයෙන් වගකීම් යුතු වෙන නිලධාරීන් දැනගෙන ඉන්න ඕන මොන වගේ දේවල් ගැනද කියන එක ගැන තමයි මම දැන් ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ. එහෙමනම් පුද්ගලික ලිපිගොනුව යාවත්කාලීනව නඩත්තු කිරීමේ වැදගත්කම මොකක්ද කියලා අපි මුලින්ම බලමු. පුද්ගලික ලිපිගොනුව හරියට යාවත්කාලීන කරලා තිබුණොත් තමයි අදාළ නිලධාරියාට වැටුප් වර්ධකය කලට වේලාවට ලබා ගන්න පුළුවන් වෙන්නේ. වැටුප් වර්ධකයක් ලැබීම සෑම නිලධාරියෙක්ම අයිතියක් නෙවෙයි, නමුත් වැඩ පැමිණීම හැසිරීම තුලින් උපයා ගනු ලබන දෙයක්. එහෙම වැඩ පැමිණීම හැසිරීම තුලින් වැටුප් වර්ධකයක් ලබා ගැනීම උපයා ගැනීම නිසි විදිහට ඒ හිමිකම සම්පූර්ණ කරලා තියෙන කෙනාට නිසි වේලාවට වැටුප් වර්ධකය ලැබෙන්න ඕනේ. එහෙමනම් ඒක එක වැදගත්කම. ඒ වගේම සේවා ස්ථිරත්වය. මොකද රාජ්‍ය සේවයට එන්නේ යම්කිසි කෙනෙක් අලුතින් එනවා නම් එක්ක අවුරුදු 3ක පරිවාස කාලයකට යටත්ව, එහෙම නැත්නම් එක් අවුරුදු වැඩ බැලීමේ කාලයකට යටත්ව. ඉතින් එම කාලය අවසානයේ එයාගේ ස්ථිරත්වය ලැබීම අවශ්‍ය වෙනවා. එයා එම තනතුර ස්ථිර කරන්න ඕනේ. තනතුර ස්ථිර කළොත් තමයි එතනින් එහාට එයාගේ උසස් වීම විශ්‍රාම වැටුප් සහිත තනතුරක් නම් අවසානයේ විශ්‍රාම වැටුප් හිමිකම ලැබෙන්නේ පවා තනතුරේ ස්ථිර වෙලා තිබුණොත්. මේක ඊටාම වැදගත් අවශ්‍යතාවයක්. එහෙමනම් ඒ සේවා ස්ථිරත්වයේ නියම කාලයට ලබා දෙන්න පුළුවන් වෙන්නේ පුද්ගලික ලිපිගොනුව හරි විදිහට නඩත්තු කරලා තිබුණොත්. ඒ වගේම උසස් වීම කලට වේලාවට ලැබෙන්න. ඒ වගේම උසස් වීම වලට අයදුම් කරන්න පුළුවන් වෙන්න. දැන් හිතන්නකෝ උසස් වීමක් දෙකට අයදුම් කරද්දී ආසන්න වසර 5 තුල වැටුප් වර්ධක ලබාගෙන තිබේද? එහෙමනම් අන්න වැටුප් වර්ධක හරියට කඩවීමකින් තොරව නිසි කලට ගෙවලා තියෙනවා නම් තමයි එයාට නිසි කලට උසස් වීම වලට අයදුම් කරන්න පුළුවන් වෙන්නේ. નિયમિત වැටුප් පියවරෙහි નિયમિત දිනට පිහිටුවීමට හැකියවීම. එතකොට ඔන්න ඔය නියම වැටුප් පියවරේ අදාළ වැටුප අනුව ඉන්නකොට තමයි එයාට ඒ වැටුපට හිමි අතිකාල සංයුක්ත දීමනා, එහෙම නැත්නම් නිවාඩු දින වැටුප්, ඒ හැම දෙයක්ම වැටුපත් සමග බැඳුණු දීමනානේ. ඒව හරි විදිහට ලබා ගන්න පුළුවන් වෙන්නේ හරි වැටුපක සිටියොත්. අන්න ඒ දේවල් අදාළ නිලධාරියාට හරි විදිහට ගන්න පුළුවන් වෙන්නේ පුද්ගලික ලිපිගොනුව හරි විදිහට යාවත්කාලීනව නඩත්තු කරලා ඒ අදාළ දේවල් නියම කාලෙට කරලා තිබුණොත් තමයි. ඒ වගේම සේවය තුළ නියමිත ජ්‍යෙෂ්ඨත්වය ලැබීමට, විශ්‍රාම ගැනීම විධිමත්ව ප්‍රමාදයකින් තොරව සිදු කළ හැකි වීමට, විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය අප්‍රමාදව ලබා ගැනීමට, ඒ වගේම විශ්‍රාම වැටුප අප්‍රමාදව ලබා ගන්න. හිතන්නකෝ දැන් විශ්‍රාම යාමට විශ්‍රාම යන්න මාස 6කට කලින්, එහෙම නැත්නම් අඩුම වශයෙන් මාස 3කටවත් කලින් යම්කිසි නිලධාරී කෙනෙක් තමාගේ විශ්‍රාම අයදුම් පත්‍රය ඉදිරිපත් කරනවා. එහෙමනම් එදා ඉඳලා නෙමෙයි අපි ගොනුව අප්ඩේට් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. ඊට පෙර ඉඳලා ගොනුව යාවත්කාලීනව පවත්වාගෙන ගිහින් තියෙන්න ඕනේ. අන්න එතකොට තමයි ඒ නිලධාරියාගේ විශ්‍රාම ගැනීමේ අයදුම්පත ලැබුණාම යාට අප්‍රමාදීව ඒ අවශ්‍ය කටයුතු ටික ඉටු කරලා දෙන්න පුළුවන් වෙන්නේ. නැත්නම් විශ්‍රාම ආයුධපත ලැබුණාට පස්සේ වැටුප් වර්ධක හදන්න WNOP ගෙවලද ඒ කියන අදාළ තොරතුරු ෆයිල් එකට දාන්න ඒ දේවල් වැටුප් පරිවර්තන සිදු කරන්න ඒවා මේ අන්තිම විශ්‍රාම ආයුධපත ලැබුණාට පස්සේ කරන්න හිටියොත් මොකද වෙන්නේ? මේ පුද්ගලයාට කොහොමත් අවුරුදු 65 වුණාට පස්සේ සේවයට එන්න බෑ. හැබැයි එයාට ගෙදර ඉන්න වෙනවා. විශ්‍රාම වැටුප ලබා ගැනීම කියන එක දිනෙන් දින ප්‍රමාද වෙනවා. ඉතින් ඒක හරි අපරාධයක්. මොකද රජයේ සේවයට එන විශ්‍රාම වැටුප් සහිත කෙනෙක් වෙනත් බොහෝ නිලධාරීන් වෙනත් විශ්‍රාම
රිටයර්මන්ට් ප්ලෑන් එකක් හදාගෙන නැහැ. ඒගොල්ලෝ බලාපොරොත්තුෙන් ඉන්නේ මම මෙන්න මේ දිනේට විශ්‍රාම යනවා. එතකොට මේක තමයි මගේ රිටයර්මන්ට් ප්ලෑන් එක. ඉතින් හිතන්න එහෙම මේ විශ්‍රාම වැටුපම එයාගේ අනාගත විශ්‍රාමික සැලැස්ම කොටගෙන හිටපු මිනිස්සෙකුට නියම දිනයට විශ්‍රාම වැටුප ලබා ගන්න බැරි වෙනවා කියලා කියන්නේ ඒ මිනිස්සයාට ඒක ලොකු පීඩාවක්. ඉතින් ඒ නිසා මේ පුද්ගලික ලිපිගොනුව යාවත් කාලීනව පවත්වා ගැනීම තුළින් යම් පුද්ගලයේ සේවයේ ඉන්නා තාක්කල් වගේම ඊට පස්සේ විශ්‍රාම යාමෙන් පසුවත් ඒ නිලධාරියා මානසික තෘප්තියකටපත් වීම සිදු වෙනවා පුද්ගලික ලිපිගොනුව යාවත් කාලීනව පවත්වා ගැනීම තුළ. ඒ නිසා පුද්ගලික ලිපිගොනු සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ට ලොකු වගකීමක් තියෙනවා. තමන් බාරයේ තිබෙන සෑම පුද්ගලික ගොනුවකම අයිතිය තියෙන ඒ නිලධාරියාගේ මානසික තෘප්තිය සම්බන්ධයෙන්. එහෙමනම් පුද්ගලික ලිපිගොනුවක් නඩත්තු කරන නිලධාරියෙක් ඒ පුද්ගලික ලිපිගොනුව නිසි පරිදි සකස් කරලා තියාගන්න ඕනේ. ඒකේ චෙක්ලිස්ට් එකක් පටුණක් දාලා තියාගෙන ඒ සෑම ඩොකියුමන්ට් එකක්ම ලේඛනයක්ම ගොනුවේ සම්පූර්ණ කරන්න ඕනේ නියමිත කාලයට. ඒ වගේම ගොනුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු වගකීමක් තියෙනවා. කිසිම වෙනත් බාහිර පාර්ශවයකට තව කෙනෙකුගේ පුද්ගලික ලිපි ගොනුවක් බලන්න පරීක්ෂා කරන්න අත්පත් වෙන්න ඉඩ දෙන්න බෑ. පරීක්ෂා ඊටාම රහස්‍යභාවය ආරක්ෂා කරගනිමින් ප්‍රවේශම්ම තියාගන්න ඕනේ. යාවත්කාලීනව පවත්වා ගන්න ඕනේ. නිලධාරීන්ගේ සේවා තත්ත්වයන් පිළිබඳව නිසි කාලවකවානුවලදී අදාළ පියවර ගන්න ඕනේ. වැටුප් ප්‍රතිශෝධනයක් ආවහම ඒ අදාළ වැටුප් ප්‍රතිශෝධනය, වැටුප් පරිවර්තනය, වැටුප් වර්ධක ඒ දේවල් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම පුද්ගලික ලිපිගොනු නඩත්තු කරන නිලධාරියෙක් ඔය කිව්ව දේවල් හරියට කරන්න නම් එයා කාර්යාල ක්‍රම ටික හරියට දැනගෙන ඉන්න ඕනේ. ඒ කාර්යාල ක්‍රම යටතේ එකක් අපි දැනටමත් කතා කරලා තියෙන ලිපිගොනුකරණය සම්බන්ධ කාර්යාල ක්‍රමය හරියට දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම පුද්ගලික ලිපිගොනුවක කටයුතු කරනකොට දැනගන්න ඕන අනිකුත් නීති රීති රෙගුලාසි ටික. එයින් ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යපටිපාටික රීති. මධ්‍යම රජයේ නම් මධ්‍යම රජයට අදාළ රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යපටිපාටික රීති. පළාත් රාජ්‍ය සේවයේ නිලධාරී කෙනෙකුට සම්බන්ධයෙන් නම් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යපටිපාටික රීති. ඒ වගේම කාටත් අදාළ වෙනවා ආයතන සංග්‍රහයේ පළවෙනි කාණ්ඩය, ආයතන සංග්‍රහයේ දෙවෙනි කාණ්ඩය, ඒ කියන්නේ විනය කාණ්ඩය. ඒ වගේම රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ පළාත් සභාවේ නම් අදාළ පළාත් සභාවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ චක්‍රලේඛ. ඒ වගේම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ වැනි දේවල් සම්බන්ධයෙන් හොඳ දැනුමක් පුද්ගලික ලිපිගොනු සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරියෙකුට තිබිය යුතු වෙනවා. ඉතින් එහෙමනම් ඔය සෑම දෙයක් ගැනම අපි ඉදිරියේදී වෙනම කතා කරමු. පුද්ගලික ලිපිගොනු සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරියාගේ වගකීම තමයි මම මෙතනදී පැහැදිලි කරේ. බොහොමත්ම ස්තුතියි සියලු දෙනාට.